සුබ දවසක් ඔයාලට. අද මං ගෙනාවේ ඔයාලට විශේෂ දේවදූත පණිවිඩයක්. ඉතින් තිරේ දිස්සන පරිදි ඔයාගේ හිත වැඩිපුරම කියන පින්තූරය මොකක්ද කියලා ඔයා ඉස්සර වෙලාව අරගෙන තෝරගන්න. හරි. මං හිතනවා ඔයා දැන් වෙලාව අරගෙන ඔයාට වැඩිපුරම හිත ගියපු රූපය තෝරගෙන තියෙන්නේ කියලා. මේකෙදි ඔයා පළවෙනි රූපය තෝරගත්ත නම් ඔයා මොනාහරි දෙයක් හේතුවෙන් මොනාහරි ප්‍රශ්නයක් නිසා කාලයක් තිස්සේ ගොඩක් විඳවනවා. මේක ආදරේ සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාව සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහරක් විට මේක නීතිමය ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මොනාහරි ප්‍රශ්නයක් නිසා ඔයා ගොඩක් කාලයක් තිස්සේ විඳවෙන කෙනෙක් නම් ඔයාට විශ්වය විසින් මේ පණිවිඩය එවලා තියෙනවා. ඔයා මේ කාලයක් තිස්සේ මේ ඔයාගේ ප්‍රශ්නයට විසඳුමක් නැතුව කල්පනා කරා නම් මම මේකට මොකක්ද කරන්නේ? මේක කොහොමද විසඳගන්නේ? මං කොහොමද මේකෙන් ගැලවෙන්නේ? මම කොහොමද මේකෙන් මගේ හිත හදාගන්නේ කියලා ඔයා කාලයක් තිස්සේ මේ සම්බන්ධව ගොඩක් පසුතැවුණා නම් ඔන්න ඔයාට ඉදිරි දවස් කිහිපය තුළ අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරක් හම්බ වෙනවා. සහ ඔයා මේ ප්‍රශ්නේ විසඳ ගන්න කරන්න ඕනි. නිවැරදි මාර්ගයක්, නිවැරදි පුද්ගලයෙක් හෝ නිවැරදි පාත් එකක් ඔයාට හම්බ වෙලා ඔයා මෙච්චර කාලයක් ඔයාගේ මේ තිබ්බ පීඩාවන් ඉවර කරගන්න, ඔයාට සහනයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් ඔයාට ඉක්මනින්ම හම්බ වෙනවා කියන මැසේජ් එක තමයි පළවෙනි පින්තූරෙන් තියෙන්නේ. තව දෙයක්, අපි හිතනවානේ අපේ ජීවිතේට නරක කාලයක් ආපුවහම හැමදේම ඉවරයි කියලා. හැබැයි හොඳට මතක තියාගන්න, අපේ ජීවිතේට අමාරු කාලයක්, නරකයි කියන කාලයක් ආපුවහම තමයි අපේ වටේ ඉන්නේ මොන වගේ මිනිස්සුද, අපිට ඇත්තටම ආදරය කරන අයද අපිත් එක්ක ඉන්නේ, නැත්නම් අපි කාලයක් තිස්සේ කෙනෙකුට රැවටිලාද. ඒ හැම දෙයක්ම අපේ ජීවිතේදී අපිට දැනගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි මිනිස්සෙගේ ජීවිතේට එන නරක කාලය. ඉතින් මේකට සාප කරන්න එපා. ඔයාට ඒක ආශිර්වාදයක් කරගන්න. ඇත්තට මේක ආශිර්වාදයක්. ඔයා හොඳට හිතලා බලන්න. ඔයාට මේ කාලය තුල වෙච්ච දේවල් වලදී ඔයා ගොඩක් අයව තේරුම් ගන්න නැති. නැත්තම් ඔයාට බ්‍රේක්අප් එකක් වුණා නම් ඒක ඔයාගේ හොඳට වෙන්නේ නැති. මොකද මේ මනුස්සයා ඔයාව ගොඩක් රවට්ටන්නේ නැති. ඒ නිසා අපිට වෙන කිසිම දෙයක නරකක් දකින්න එපා. ඒ හැම දෙයක්ම වෙන්නේ අපේ හොඳට වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාව පොසිටිව් හිතන්න. ඔයාගේ ජීවිතෙත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දෙවෙනි රූපය තෝරගත්තපු කෙනෙක් නම් ඔයාට ඔයා කාලයක් තිස්සේ ආසාවෙන් බලාගෙන හිටපු දෙයක්. මේක සමහරක් විට ඔයා ගොඩක් ආදරය කරන කෙනෙක්ගෙන් ඇමතුමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලියුමක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ගොඩක් ආස කරපු දෙයක්. මේක සමහරක් විට ඔයා අලුතෙන් නිවසක් මිලදී ගන්න එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් වාහනයක් මිලදී ගන්න වෙන්න එක පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා අලුතෙන්ම මොන හරි දෙයක් ගන්න ආසාවෙන් හිටපු කෙනෙක් නම් අන්න ඒක ඔයාට මේ ඉදිරි කාලය ඇතුළත අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ දේ ඔයා ගොඩාක් කාලයක් තිස්සේ ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටපු දෙයක්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ආසාව ඔයා ප්‍රාර්ථනා කරපු විදිහටම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා. ඔයා තුන්වෙනි රූපය තෝරගත්තපු කෙනෙක් නම් ඔයා මොනාහරි දෙයකට ගොඩක් බයෙන් හිටියනම්, මොනාහරි කරදරයක් වෙයි කියලා, නැත්නම් මොනාහරි ප්‍රශ්නයක් ඇති වෙයි කියලා, අන්න ඒ වගේ ඔයාගේ හිතේ හැමතිස්සෙම මොනාහරි ලොකු බයක් තිබ්බනම් ඔයාට ඒ බය ඉක්මනින්ම ඉවත් කරගන්න කියලා කියනවා. මොකද ඔයා ඒ ගැන නිතර වොරි වෙන තරමට ඒ එෆෙක්ට් එක ඔයාගේ පස්සෙන්ම එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඔයා මොනාහරි දෙයක් ගැන බය වෙමින් ඉන්නවනම්, හැමතිස්සෙම හිත මට මෙහෙම වෙයිද, මට මේ ප්‍රශ්නේ ඇති වෙයිද කියන මයින්ඩ් එකෙන් ඔයා නිතරම ඉන්නවනම් ඔයාට දෙන පණිවිඩය තමයි
මුලින්ම ඔයාගේ බය නැති කරගන්න, ඔයාගේ හිත නිදහස් කරගන්න. ඔයා අදහන ආගම කුමක් වුවත්, ඔයා ආගම අදහන්න දිනපතා ඔයා බුදුන් වදින කෙනෙක් නම් හැමදාම උදේට බුදුන් වැදලා ඒ දේවල් කරන්න හැම ඕනම කෙනෙක් තමන් අදහන ආගම අනිවාර්යයෙන්ම උදේ හැරුණු ගමන් අදහන්න සහ ඔයාගේ පරිස්සම ගැන ඉල්ලා සිටින ඔයාගේ ඉෂ්ට දෙවියන්ට කියන්න ඔයාව පරිස්සම් කරලා දෙන්න කියලා. මේකෙදි ඔයාට කියන ප්‍රධානම කාරණය තමයි ඔයා මොන හරි දෙයක් වෙයි කියලා බයෙන් ඉන්නවනම් ඔයා ඒ දේ ගැනම නිතර හිත ඉන්නවනම් ඔයාට ඒ තියෙන ඉෆෙක්ට් එක ගොඩක් වැඩි. ඉතින් ඔයා ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගේ හිතින් ඒක අත්හරින්න කියලා තමයි ඔයාට මේ පණිවිඩය හම්බ වෙලා තියෙන්නේ. ඔයාගේ හිත නිදහස් කරගන්න. මොකද ඔයා සිතවිල්ල නිතර හිතන තරමට තමයි ඔයාගෙන් ඒ පිටවෙන දේ තමයි නැවත ඔයාට පෙරලා විශ්වෙන් හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා බයෙන් ඉන්නවනම් මොන හරි දෙයක් වෙයි කියලා ඒ හිතන දේ අනිවාර්යෙන්ම නැති කරන්න සහ ඔයාගේ හිත සැහැල්ලු කරගන්න. ඔයාට මොන හරි දෙයක් ගැන අවිශ්වාසයක් තියෙනවා නම් ඒකට මොන හරි විසඳුමක් හොයාගන්න බය වීමෙන් ඔයාට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ගැන හොඳට හිතලා හරි විසඳුමක් හරි මාර්ගයක් තෝරගන්න සහ ඔයා අදහන ආගමෙන් ඔයාගේ ඉෂ්ට දෙවියන්ගෙන් ඔයා ඉල්ලා සිටින්න ඔයා පරිස්සම් කරලා දෙන සහ ඔයාට නිවැරදි මාර්ගයක් පෙන්වා දෙන්න කියන එක. මාත් එක්ක මෙතෙක් වෙලා රැඳිලා හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. ජය වේවා ඔයාලා හැමෝටම.